කැප් බතික්. මොකද්ද මේ කැප් බතික් කියලා කියන්නේ? කැප් බතික් කියන නම ඉන්දුනීසියාවේ මේ බතික් කරන එක ක්‍රමවේදයකට හදාගත්ත නම. එතකොට දැන් මේ ගැන මගින් ගොඩක් දරුවෝ ඇහුවා, අපේ ඉගෙනගත්ත ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගොඩක් අය ඇහුවා කොහොමද මේක කරන්නේ? එතකොට ඉන්දුනීසියාව වගේ රටවල් වල ඒගොල්ලෝ කැප් එක අපි හිතමු ස්ටෑම්ප් එක කියලා. එහෙම නැත්නම් බ්ලොක් එක කියලා කියන්නකෝ අපේ භාෂාවෙන් අපිට පහසු විදියකට. එතන මේ බ්ලොක් එකක්. මේක අපේ ටූල් හදන ගායන් මහත්තයා අවුරුදු 3කට විතර කලින් හදපු එකක්. මම යාට කියලා හදාගත්ත එකක්. ඉතින් කැප් එකක් මේ වගේ අර පිත්තල තඹ මිශ්‍ර ලෝහ වලින් හදන්නත් පුළුවන්. ඒතර ඒකට සැලකිය යුතු කොස්ට් එකක් යනවා. සහ එකින් එකට අපිට ඩිසයින් එකෙන් ඩිසයින් එකට කැප් එක හදන්න වෙනවා. ඒ වගේ. එතකොට මේ කැප් එකක් මේ බ්ලොක් එක පාවිච්චි කරලා අපිට වැක්ස් කරන්න පුළුවන්. එතන මම කල්පනා කරා ඊට වැඩිය පහසුවෙන් මේක කරන්න බැයිද? දැන් මේ වගේ එකක් මේක පාවිච්චි කරලා අපි බ්ලොක්ස් තියලා කරපු එකක බලන්න මේ පේන්නේ මේකේ පොඩක් කලර් එක අඩු හින්දා පේනවා අඩු ඇති. ලාපාට මේ රයිට් මේ වගේ රෙදි වල අපිට බ්ලොක් එක තියලා වැක්ස් කරලා ඩයි කරන්න පුළුවන්. ඉතින් කැප් බතික් කියලා කියන්නේ සරලව ගත්තොත් මේ ඉටි කරන ක්‍රමවේදය. හරි. ඒකේ ඉතුරු ටික ඩයි දාන ටික ඔයාලා දැනටත් බතික් කරන අය දන්නවා. දන්නේ නැත්නම් ඔයාලට ඉගෙන ගන්නත් අවස්ථාවක් තියෙනවා. ඕනතරම් ලංකාව පුරාම අවස්ථා තියෙනවා. එතකොට දැන් මේ කැප් එකක් හදනකොට මේ වගේ තහඩුවකින් කරලා දැන් ඉන්දුනීසියාව වගේ නෑ වරියන් අර පදම් කරලා ඒක ක්‍රමවේදයක් තියෙනවා. ඒතර ඒ වැඩේම දැන් අපි සාමාන්‍යයෙන් සරල ඉංජිනේරු තාක්ෂණය පාවිච්චි කරලා කරන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට කරන තියෙන වැඩ ඉතා පහසුවෙන් අඩු වියදමකින් අඩු කාලයකින් කාර්යක්ෂම හොඳ ප්‍රොඩක්ට් එකක් එළියට දෙන්න පුළුවන් ක්‍රම හොයාගන්න එක. මේක මම හොයාගත්ත එකක් නෙවෙයි ඈ. ඒතර කැප් බතික් කියන ක්‍රම ලෝකේ තියෙනවා. එතකොට මට කල්පනා කරන්න වුණා මේක සාමාන්‍ය මේ තහඩු ටිකක් පාවිච්චි කරලා නවලා මේ කරන වැඩේ ඊටාම මිල වැඩි කැප් එකක් හදන්න රුපියල් 3000 5000 ඊට වැඩි මිල වැඩි වෙන වෙලාවල් තියෙනවා. ඊට පස්සේ මම කතා කරා ලංකාවේ ওই පසාරු කැටයම් කපන ඒ අයට කතා කරලා බැලුවා මැහෝගනි වගේ ලීයකින් පසාරු කැටයමක් කරගන්න කොච්චර වියදමක් යයිද කියලා. ඒකට සාමාන්‍ය සැලකියුතු වියදමක් යනවා. ඒගොල්ලන්ගේ නිර්මාණශීලීත්වයට ඒ ලී වලට ගතවන කාලයට අපි ගෙවන්නේ. එතකොට ඔයාලට පේනවා මේ තියෙන්නේ මම අවුරුදු 3මාරකට විතර කලින් හදපු මේ බ්ලේසර් එකක්. මේක අපේ අවශ්‍යතාවයකට හදපු එකක්. මේ කලර්ස් දාලා මේ සිල්ක් මැටීරියල් එක කරලා දිනවා. ඔයාලට පේනවා මේකේ මේ වැක්ස් කරලා තියෙන ලයින්ස් කොච්චර ෂාප් එජ් තියනවද? ලස්සනට නීට් එකට වැක්ස් වෙලා තියෙනවද? දැන් මේක අතින් කරන්න ගියොත් එහෙනම් මේ වගේ එකක් කොච්චර අමාරුද? right? ඉතින් මේ වගේ කරගන්නේ කොහොමද? එතකොට මම බැලුවා හදලා මෙන්න මෙහෙම එකක්. හරිද? ඔයාලගේ නගරයක ඔයාලට හොයාගන්න පුළුවන් ෆ්ලයිවුඩ් වලින් ලේසර් කට් කරන මැෂින්ස් තියෙන තැන්. ෆ්ලයිවුඩ් වලින් ලේසර් කට් කරන මැෂින් තියෙන තැන්. හරිද? එතකොට මේ ලේසර් කට් මැෂින් එකේ ඔයාලට පේනවා මෙන්න මේ හදලා තියෙන එක මේ ෆ්ලයිවුඩ් එක එන්නේ මිලිමීටර් 2ක් විතර ඝනකමට. දැන් චූටි ඝනකමක් තියෙන. හරිද? එතකොට මේ ෆ්ලයිවුඩ් එකෙන් එකක් හදාගත්තොත් එහෙම ඉතාලම සුළු මුදලකට මේ වගේ එකක් හදන්න පුළුවන්. හරිද? එතකොට මම කරේ එක සමාන ඩිසයින් 3ක් කපා ගත්තා. මේ හොඳටම ඇති. 3ක ඝනකම ඇති. සාමාන්‍ය සෙන්ටිමීටර් භාගයට වඩා පොඩ්ඩක් වැඩි. එතකොට මේක අරගෙන සුපර් ග්ලූ පාවිච්චි කරලා මේ තුන ඇලෙව්වා එකට. හරිද? එතකොට එකම ෆ්ලයිවුඩ් එක නිසා මේක රත් වුණත් එහෙම මොකුත් ඉෂුව එකක් එන්නේ නැහැ. හරි ප්‍රසාරණය වෙන ප්‍රමාණ අනුව ඒක ලොකු අවුලක් වෙන්නේ නැහැ. ඊට පස්සේ සීල් කපන තැනකින් ඒගොල්ලන්ගේ සීල් වලට ගහන මිටක් ගත්තා. හරිද? ඒතර ඉතාලම සුළු මුදල රුපියල් 1000කටත් අඩු මුදලකින් මම මේ කැප් එක හදාගෙන තියෙනවා. ඒතර අවුරුදු 3මාරකට විතර කලින් මෙන්න මේක ගැහුවේ මෙන්න මේ කැප් එක පාවිච්චි කරලා. මේ බ්ලොක් එක පාවිච්චි කරලා. එතකොට මේකෙන් වැක්ස් කරගන්නදී බෙඩ් එකක් හදාගන්න ඕනේ නැත්නම් මේක රෙදි කෑල්ලේ ෆ්‍රේම් එක ගහලා ෆ්‍රේම් එකේ මෙහෙම වැක්ස් කරන්න බෑ. කරන්න පුළුවන්. හිතුවොත් ඔයාලට එකක් කරන්න පුළුවන්. මම තව චුට්ටකින් ඒ ගැන කියලා දෙන්නම්. හැබැයි ඊට වඩා පහසුවෙන් දැන් ඉන්දුනීසියාව වගේ රටවල් වල ඒගොල්ලෝ බෙඩ් එකක් හදනවා. ඒ බෙඩ් එකට යටටම සිමෙන්ති කොළ ලේයර් එකක් දාලා ඊට පස්සේ අපි අර බිමට දාන කාපට් අර ප්‍රෙස් කරනකොට හොඳට ප්‍රෙස් වෙන්න පුළුවන් වෙන කාපට් එකක් දාලා
ඒ උඩට තෙත රෙදි කෑලි ටිකක් දාලා ඒ උඩින් ඉටි කොලයක් දාලා හොඳට ඇදලා ගහලා ඒක වෙනම මේසයක් හදාගෙන කරනවා. දැන් මේ වැඩේ කරන්න ගියොත් එහෙම ඒකට ටේබල් එකක් හදන්න ඕන. දැන් මේක ඉක්මනින් අපිට කරන්නත් ඕනේ. මම දන්නවා ඔයාලට හදිස්සි මේ වැඩේ. හරිද? ඉතින් ඒක හරිම සරලව කරන්න පුළුවන්. ඉටි කොලයක් විතරයි ඕනේ. හරිද? පොඩි පොලිතින් කොලයක් පාවිච්චි කරලා කරන්න පුළුවන්. ඒ ඉටි කරන විදිය දැනගන්න ඕන නම් මොකද කරන්න ඕනේ? මම වීඩියෝ එකක් හදලා දාන්නම්. කොහොමද මේ වගේ එකක් පාවිච්චි කරලා වැක්ස් කරන්නේ. හරිද? ඒ වැක්ස් කරන විදිය මම කොහොමද නොමිලේ පාඩම අපේ YouTube එකේ දාලා තියෙනවනේ. ඒ වගේම වීඩියෝ එකක් හදලා දාන්න. කොහොමද මේ වගේ කැප් එකක් පාවිච්චි කරලා වැක්ස් කරන්නේ. ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ වගේ වීඩියෝ එකක් ඕනද නැද්ද කියලා. ඒ කැප් එකකින් වැක්ස් කරගන්න විදිය. හැබැයි හොඳට මතක තියාගන්න මෙන්න මේක. මේ බතික් වල මේ process එක මම අවුරුදු 3මාර කලින් මේක try කරලා බලලා මේක මම එළියට දාන්න නැතුව හිටියේ. ඇතරම සමහර අය මගෙන් ඇහුවා මං කිව්වා පෞද්ගලිකව හපුවාට කිව්වා. හැබැයි මම මේක ප්‍රසිද්ධිය ලොකුවට මේක ව්‍යාප්ත නොකරේ. මේ බතික් කියලා කියන්නේ hand made value එකක් තියෙන ඕන එකක්. හැබැයි මේකත් hand made තමයි කෙනෙක්ට නිර්මාණශීලීව ඉතලා කරන්න පුළුවන්. right. එතකොට අර ඕන කෙනෙක්ට සමාන ඒවා ගොඩාක් කරන්න පුළුවන් නේ. ඒක ටිකක් අර ආටිස්ට් කියන value එකෙන් චුට්ටක් එහාට යනවායි කියලා මට හිතෙනවා. ඔයාට ඒ ගැන අදහසක් තියෙනවනේ ඒකත් කමෙන්ට් කරන්න. බ්ලොක් එකක් කරන එක. ඒතර බ්ලොක් වගේව ගොඩාක් එක වගේම කරන්න පුළුවන්. ඒ වගේම මේකේ වාසිත් තියෙනවා. ඒ තමයි ඉටි ගොඩක් අපත යන්නේ නැහැ. ඉතාලම සුළු ඉටි ලේයර් එකක් විතරයි යන්නේ. ඉටි හැලෙන්නේ නැහැ. ඇත්තටම ඉතාලම අඩුම ඉටි ප්‍රමාණයකින් වැක්ස් කරන්න පුළුවන්. මේ වගේ ලොකු මීටර ගානක මේ රෙද්දක් වුණා. හරිද? ඒකේ වාසියකුත් තියෙනවා. ඒතර මේක හදන්න කොස්ට් එකක් යනවද? නැහැ. මේක Pinterest වගේ app එකකින් ඔයාලට මේ line drawing එකක් download කරගෙන ඊට පස්සේ Gemini හරි මොකක් හරි photos create කරන්න පුළුවන් app එකකින් ChatGPT උනත් දැන් අද හොඳට accurate වෙලා තිනවා. ඒවට දාලා ඔයාලට පුළුවන් design එක තව මේ line එක කොච්චර මහතර එන්න ඕනද කියලා එයාට පොඩි instructions ටිකක් දුන්නාම ඔයාලට ඕන design එකක් මෙහෙම හදා ගන්න පුළුවන්. size එක එහෙම හදා ගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඒ layer එක තුනක් විතර මෙහෙම එකට අලව ගත්තා. උඩ පැත්තේ super glue ම දාලා අපි මිටක් ගහගත්තා. මෙන්න මොකක් හරි මිටක් හරි කමන්නේ මේක අල්ලන්න පහසුයිනේ. right. එතකොට බෙඩ් එක හදනකොට මේ මේසයක් වගේ හොඳ සමතල පෘෂ්ඨයක් ඕනේ, ඉටි කොලයක් ඕනේ. වැක්ස් කරන විදිහ මම කියලා දෙන්නම්. හරි. ඒ ගැන අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දානවා. එතකොට ඊටාම සරලව මේ වගේ එකකින් කරන්න පුළුවන්. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ එකකට එකක් සම්බන්ධ නැති ඩිසයින් කරන්නේ කොහොමද? දැන් මේක ඔක්කොම එකට එක යා වෙලා තියෙන මේ ලයින්ස් ටික. එහෙම නැතුව මැදින් තව රවුන්ඩ් තුනක් කියලා හිතන්න. එහෙම බෑනේ. සරල වැඩයි තියෙන්නේ. මේකත් මම මේ එහෙම හදන්න ගිය එකක්. මේක ලේසර් කට් කරේ. මේකේ ගැඹුර මදි. ඔයාලා මොකද කරන්න ඕනේ? මේ වගේ ලැල්ලක් ගත්තා. ලැල්ල හොඳට මේ පැත්ත එක සමතල පෘෂ්ඨයක් වෙන්න. ප්ලයිවුඩ් එකක් හරි නැත්නම් ෆෝමිකා බෝඩ් එකක් හරි මොකක් හරි ගන්න. හරි. සාමාන්‍ය ලැල්ලක් වුණත් අවුලන්නේ. මේ වගේ මීටරකුත් ඕනනම් ගහගන්න පුළුවන්. මේ හાર્ඩ්වෙයාර් වල එහෙම මේ වගේව තියෙනවා. හරිද? ඊට පස්සේ මොකද ගන්න ඕනේ? ප්ලයිවුඩ් එකකින් කපා ගන්නවා ඔයාට ඕන ඩිසයින් එක. තියලා ඒක උඩ අලව ගන්නවා ලේයර් 3ක්. ඊට පස්සේ අන්න ඔයාට වාගේ බ්ලොක් එක හැදිලා. මේ ලැල්ල කලවනවා නම් මේ වගේ ලේයර් 3ක් නෙමෙයි 4ක් විතර අලවන්න. මොකද ඇතුලේ ඉටි ගෑවුනොත් එහෙම ඒ ටික බේරලා යනකොට ඔයාට ලස්සන නීට්නස් එක ගන්න බැරි වෙනවා. තව පොඩි ටිප් එකක් කියන්න. මේ මුකුත් හදන්න කලින් පොඩ අත්හදා බලන්න. මේ තියෙන අපි ක්ලාස් වල අපි ප්‍රැක්ටිකලි කරන වැඩක්. හරි. මේ ළමෙක් කපපු එක මට මේ දැන් හම්බුනේ මේ ස්පොන්ජ් එකකින්. හරි. ස්පොන්ජ් එක මේ කතුරකින්. මීට වැඩි නීට් එකට කපන්න පුළුවන් බ්ලේඩ් එකක් වගේ අරගෙන නේද? කපා ගත්තා. බ්ලොක් එක. මේ පොඩි බ්ලොක් එකක් කපලා දෙන්නේ. හරි. මේක මේ අපේ තංගල්ලේ ක්ලාස් එකේ අපේ කොල්ලෙක් කරපු වැඩක්. මම එයාට කිව්වට පස්සේ එයා මේ කපා ගත්තා මෙහෙම. කපලා මොකද කරන්නේ? ඉටි එකේ බුවා රෙදි කෑල්ල තිබුවා. මේකක් කරනකොට නම් ෆ්‍රේම් එකේ තියලා උනත් කරන්න පුළුවන්. හරි. මේකෙනුත් ලස්සනට බ්ලොක් එක එනවා. පොඩ්ඩක් මේකත් කරන විදිහ මම වීඩියෝ එකක් දාන්නම්. ඔයා ඕන කමෙන්ට් එකක් දාන්න. හරි. මේ ඉටි කරන ඒවා මෙච්චර ලොකු දේවල් නෙවෙයි. හරිද? මේකේ ඇත්තටම මැජික් නෑ. බතික් වල මැජික් නෑ. පොඩි සයන්ස් එකක් තියෙන. ඒ ටික ඉගෙන ගත්තාම ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඉතින් මේ වගේ සරල වැඩ අපි පාසුවෙන් කරලා දෙන්නම්, කියලා දෙන්නම්. ඒතර මේක අත්හදා බලන්න ප්‍රායෝගිකවත් විඳින්න ඕන නම් අපේ ප්‍රායෝගික පාඨමාලා වලටත් එන්න පුළුවන්. මේක ඔන්ලයින් අපේ ක්ලාස් වලත් අපි උගන්වනවා. එහෙනම් ඔන්ලයින් ක්ලාස් වලට ජොයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ඒ මොන ක්ලාස් එකකට ආවත් අපේ ෆැක්ටරියේ විසිට් එකකුත් දෙනවා. අපේම ෆැක්ටරියේ මම බින්දුවේ ඉඳලා හදපු ෆැක්ටරියේ මේක යන ප්‍රොසෙස් එකේ ඉඳලා ඩොකියුමන්ටේෂන් පාර්ට් එකේ ඉඳලා සියලු දේවල් ටික අපි කියලා දෙන්නම්. මොකද අපි හැමදාම ප්‍රාර්ථනා කරන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක ලොකු වෙන්න ඕනේ. හැමෝටම සේල්ස් හදෙන්න ඕනේ. හැමෝම ගොඩ යන්න ඕනේ. මම විතරක් බතික් කරලා ගොඩ කියලා වැඩක් නැහැ. මට දැනට සේල්ස් තියෙනවා. ළමයි 6-7 දෙනෙක් වැඩ කරන ෆැක්ටරි එකක් තියෙනවා. අපි ලංකාවෙන් එළියටත් අපේ ප්‍රොඩක්ට්ස් අලෙවි කරනවා.
තව ප්ලෑන්ස් උත් තියෙනවා. තව දේවල් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ දෙද්දි අපි මේක කියලා දෙන්නේ. මේක ව්‍යාප්ත කරන්නේ සිලෝන් බතික්, ශ්‍රී ලංකන් බතික් කියන එකට අයිකන් එකක් ලෝකේ හැදෙන, ඩෙන්ටිටි එකක් ලෝකේ හැදෙන තැන බලාපොරොත්තු වෙයි. ඉතින් මේ වගේ සරල දේවල් ගොඩාක් අමාරු කරගන්න තු වැඩේ අපි සරලව කරමු. ජය වේවා.